ආයිබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා උත්තම YouTube channel එකට. අද කතා කරන්න යන්නේත් කලින් කතා කරපු මාතෘකාවකම වැදගත් කොටසක් මව්කිරි ගැන. ඇත්තටම මම කලින් වීඩියෝ එකක් කරා චුටිපටිය ගෙනාපු අම්මෙක් හරි චුටිපටිය ගේනින්න අම්මෙක් හරි මව්කිරි දෙද්දි සැලකිලිමත් විය යුතු කරුණු ගැන. අනිවාර්යෙන් ඔයා මේ දේවල් කරන්න ඕනේ කියලා. මම දැන් අද කතා කරන්නේ ගොඩක්ම වැදගත් කොටසක්. ඒක තමයි අම්මගේ මානසික සෞඛ්‍ය ගැන. මව්කිරි දෙන බබෙක් ඉන්න මව්කිරි බොන චුටි පැටියෙක් ඉන්න අම්මගේ මානසික සෞඛ්‍ය ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ අද. ප්‍රධානම කරුණක් තමයි අම්මෙක් දැන් ඩිලිවරි එකට ලෑස්ති වෙනකොට ඔයාගේ චුටි පැටියා ගේනෙන් ලෑස්ති වෙනකොට ගොඩක් අය කියනවා අපිටත් ඇහිලා තියෙනවා ගොඩක් අය කියනවා මේ ශේෂ්ත්‍රයේදී අපිටත් ඇහිලා තියෙනවා ගොඩක් අය කියනවා ඕනේ නෝමල් නේද නෝමල් නම් හොඳට කිරි තියෙනවා අනේ ඔයා සීසද වාට සීස නම් කිරි නෑ මේක ලොකු ප්‍රශ්නයක් අම්මට බබා හම්බෙන්නත් කලින්ම අම්මා ඩිලිවරි කරන්නත් කලින්ම අම්මගේ මනස කඩාගෙන වැටෙනවා මොකද අනේ මට සීස කරොත් නම් බබාට කිරි නැති වෙයි කිරි එන එකක් නෑ කිරි මදි වෙයි අනේ බගේ බබා සීස කළා ගත්ත කියන්නේ මට කිරි නැති වෙයි බබා පොටෝතරපි දාන්න වෙයි කහ වෙයි අනේ එහෙම තමයි හිතෙන්නේ මොකද ලොකු මතයක් තියෙනවා අම්මා සීස නම් අම්මට කිරි නැහැ අම්මා නෝමල් නම් කිරි ඕන තරම් තියෙනවා කියලා මේක තනිකර බොරුවක් මේක කිසිසේත්ම අම්මා පිළිගන්න එපා මොකද ඔයාගේ බඩේමයි ඔයාගේ බඩේ ඉන්න චුටි පැටියා සීස කළාවත් නෝමල් කළාවත් එකමයි ඉතින් කිරි හැදෙනවා කියන එක ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ. අම්මාගේ මේක හෝමෝන පද්ධතියක් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අම්මගේ හිත තමයි මේකට ප්‍රධානම දේ. අම්මගේ හෝමෝන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. දරුවා හොඳින් කිරි උරන්න ඕන. ඒ වගේම අම්මා දරුවා දිහා ආදරයෙන් බලන්න ඕන. ආදරයෙන් සිප වැළඳ ගන්න ඕන. ළඟට ගන්න ඕන. මෙතන චූටි ප්‍රශ්නයකට තියෙන්නේ අම්මත් මේ වැඩේට අලුත් චුටි පැටියත් අලුත්. ඉතින් චුට්ට දවසක් යනවා දවසක් දෙකක් යනවා මේක පුරුදු වෙන්න. අදින් දැකපු කෙනෙක් කියයි විශේෂයෙන් ඔයාගේ නෑදෑයෝ ඔයා බලන ඉන්න රිලේෂන්ස්ලා ඔයාගේ යාළුවෝ කියන සමහර අය හැමෝම නැහැ ඇත්තටම ගොඩක් උගත් අය ඉන්නවා ඒ අය Tamanට ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරලා දීලා ඔයා බය වෙන්න එපා කියලා කියන ගොඩක් අය ඉන්නවා අපි අපෙන් පැරණි මතවාද දාන සමහර තාමත් ඉන්නවා තරුණද මහලුද කියලා නෑ තාමත් ඉන්නවා සමහර මෙහෙම කියන්න පුළුවන් අනේ අපිට නම් කිරි තිබුණා උතුරන්න ගලන්න තිබුණා කියන්නේ පළවෙනි දවසේ අම්මෙක්ට ටැප් එකක් හැරි වගේ මේ කිරි ගලාගෙන ඉන්නේ නැහැ චුට්ටක් වෙලා යනවා චුට්ටක් කාලය යනවා දවසක් දෙකක් යනවා මොකද මේක හෝමෝන ක්‍රියාවලියකින් සිද්ධ වෙන හෝමෝන පද්ධතිය උද්දීපනය වෙලා දරුවා දිහා බලනකොට දරුවා අඬනකොට දරුවා කිරිල්ලනකොට උරනකොට තමයි මේක සිද්ධ වෙන්නේ දරුවා එළියට දාපු ගමන් අම්මගෙන් මේ ටැප් එකක් ඇරිය වගේ කිරියෙන්නේ නැහැ ඉතින් මේක ගොඩක් අය කරන්නේ ඇවිල්ලා බලන්න ආපු ගමන් කියන අනේ ඔයාට කිරි නෙවෙයි බබා කහ වෙලා වගේ ඉතින් ඕක කිව්ව ගමන් අම්මා හිතනවා අනේ මට කිරි නෑ මේක හිතපු ගමන් මේක හිතපු ගමන්ම ඔයාගේ හෝමෝන පද්ධතිය ටික ටික බැටෙනවා බිමට. එතකොට ඔයාට වෙන්නේ අනේ මට කිරි නෑ කියලා හිතනකොට මේ කිරි නිෂ්පාදනය අඩාල වෙගෙන යනවා. මොකද නැති කිරක් කොහොමද ඇඟේ හැදෙන්නේ? එහෙම නෙමෙයි. ඔයා බබා හම්බෙන්න කලිනුත් බබා හම්බුනට පස්සේද අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ මේකයි. මම කිසිම කෙනෙක් කියන දේ හිත ඔලුවට ගන්නෙ නැහැ. කිසිම කෙනෙක් කියලා කිව්වා නෙගටිව්. ඔයාට කිසි ඍණාත්මක අදහස් දෙන අයගේ ඒවා ඔලුවට ගන්නෙ නැහැ. මං ගාව කියලා තිනවා. මගේ පැටියට මං කොහොම හරි කිරි දෙනවා. මට කිරි දෙන්න පුළුවන්. මේ මයින්ඩ් එකේ ඉන්න අම්මා කිසිම වෙලාවක හිතන්න එපා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා. එහෙනම් අම්මා හිතාගන්න මම අනිවාර්යයෙන් මගේ පැටියට හොඳට කිරි ටික දෙනවා කියලා. මේක ඇත්තටම මට කියන්න ඕනකම තියෙන ගොඩක් අය මේ සමාජයේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ළමයා බලන්න එනවා. ඇත්තටම මං කියන්නේ මේ වගේ ළමයා බලන්න නාවත් කමක් නැහැ. බලන්න ඇවිල්ලා මොකක්ද කියන්නේ? ඕනේ මේ බබා හොඳට මඩනවා බබාට කිරි ටික දී ගන්න බෑනේ මෙයාට කිරි ටික දෙන්න තේරෙන්නේ නැහැනේ මෙයාට අනේ මෙයාට කිරි නෑ අපිට නම් කිරි තිබුණා හොඳට අරව කන්න මේව කන්න ඇත්තටම මම කියන්නේ අනවශ්‍ය මේ වගේ හිත රිදවන කාරණා කියන අය ඉන්නවනම් චුටි පැටියෙක් හම්බෙච්ච අම්ම කෙනෙක් බලන්න එන්නේ නැති තරමට හොඳයි මොකද ඒ අම්මගේ මෙන්ටලිටි එක බොහොම අමාරුවෙන් යම තියාගෙන ඉන්නේ. එයාට වේදනයි, එයාට රිදෙනවා, එයා අපහසුයෙන් ඉන්නේ. අම්මත් අලුත්, චුටි පැටියත් අලුත්, බබත් අඬනවා. ඒ අස්සෙන් චුටි බයක් තියෙනවා. අනේ කිරි ටික දී ගන්න බැන්නොත් එහෙම තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ඇවිල්ලා තවත් කෙනෙක් ඇවිල්ලා ආනේ ඔයාට කිරි නෑනේ අපිට නම් මෙහෙම තිබුණා කිව්ව ගමන් අම්මා ටක් ගාලා කඩාගෙන වැටෙනවා. ඉතින් මං කියන්නේ අම්මලත් ඔය අනවශ්‍ය නෙගටිව් අදහස් දෙන අය කියන දේවල් ඍණාත්මක අදහස් දෙන අය කියන දේවල් ගණන් ගන්න එපා. අනේ මේ වගේ අදහස් දෙන අය එක්ක බබා බලන්න යන්න එපා.
එක්ක බබා බලන්න ගියට කමක් නැහැ නොකියා ඉන්න. අමාරුවෙන් හරි කමක් නැහැ නොකිය ඉන්න. මොකද අම්මා කරන්නේ ලොකු කාර්යයක්. මේ චූටි පැටියෙක් අලුතින්ම හම්බෙලා ඩෙලිවරි එකකට පස්සේ අම්මෙක් කරන්නේ ආපහු රික වෙන ලොකු කාර්යයක්. ඒ හින්දා අම්මගේ මනස වටන්න එපා. පුළුවන් විදිහට උදව් කරන්න. අනේ ඔයාට ඔක හරියනවා බය වෙන්න එපා. ඔයාට කිරි දෙන්න පුළුවන්. ඔයා ඔක ගණන් ගන්න එපා. ටික දවසක් යනකොට ඔයාට කිරි එනවා. බය වෙන්න නැතුව මේ විදිහට කිරි දෙන්න කියලා අම්මව ශක්තිමත් කරන්න. ඒක තමයි ලොකුම උදව්ව අලුත් ඉපදුණු අම්මෙක්ට. අලුත් චූටි පැටියෙක් ඉපදුණු අම්මෙක්ට දෙන ලොකුම උදව්වක තමයි අම්මත් හිතාගන්න මම කිරි දෙනවා මට පුළුවන් කියලා. ඉතින් ඔයාලා මොන හරි දෙයක් දැනගත්තා නම් මගේ අලුත්ම මේ channel එක subscribe කරන්න යන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු කියලා මම ඔයාලට කියනවා.